හරි. අද අපි මේ වීඩියෝ එකේදී කතා කරමු ෆන්ක්ෂන් එකක් කියන්නේ මොකක්ද කියලා. ෆන්ක්ෂන් එකක් කියන්නේ JavaScript වල ඇත්තටම මේ වැදගත් කෑල්ලක්. ෆන්ක්ෂන් එකක් කියන්නේ මොකක් හරි කාර්යයක් සිද්ධ කරන්න අපි ලියන කෝඩ් බ්ලොක් එකක්. ෆන්ක්ෂන් කියන්නේ යම් නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා නිර්මාණය කර ඇති කෝඩ් බ්ලොක් විශේෂයක්. මේ ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා අපිට පුළුවන් කෝඩ් එක හොඳට සංවිධානය කරන්න. ඒ කියන්නේ කිසිම අපහැදිලිකමක් නැතුව ඒ වගේම තමයි එක දිගට එකම කෝඩ් එක දෙපාර තුන් පාර ලියනවනම් ඒකට රිපිටිෂන් එක වළක්වා ගන්න මේ ෆන්ක්ෂන් යූස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි සමස්ත කෝඩ් එකේ සංකීර්ණත්වය අඩු කරන්න මේ ෆන්ක්ෂන් යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ කම්ප්ලෙක්සිටි එක අඩු කරන්න යූස් කරන්න පුළුවන්. මොකද එකම කෝඩ් එක කියන්නේ එකම ලයින් එක අපි දෙතුන් පාර ලියනවා නම් කෝඩ් එක අනවශ්‍ය විදිහට සංකීර්ණ වෙනවානේ. එතකොට ඒක අපිට නැති කරගන්න පුළුවන් ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරලා. එක්සාම්පල් එකක් විදිහට මේක එච්චර හොඳ එක්සාම්පල් එකක් නෙවෙයි. ඒත් මම කියන්නම්. දැන් තේ එකක් හදනකොට වතුර උණු කරලා තේ වල දාලා සීනි දාලා කලවම් කරනවානේ. එතකොට දැන් මම තේ කොළ වලට වටවල තේ දාලා ඔන්න දැන් තේ එක හදනවා. හරි. මේ තියෙන ස්ටෙප් ටික. දැන් මම මේකට කෝඩ් එකක් ලියනවා. හරි. පළමුවෙන් වතුර උණු කරනවා. ඊට පස්සේ මේ වටවල තේ කොළ ඇඩ් කරනවා. ඊට පස්සේ සීනි දාලා කලවම් කරලා තේ එක හදාගන්නවා. දැන් මට හිතන්න මට ඕනේ වටවල තේ වෙනුවට ලාවෝජී තේ දාන්න. හරිද? හැබැයි දැන් ලාවෝජී තේ දානකොට මම සාම්ප්‍රදායික විදිහට කෝඩ් එක ලිව්වනම් මොකද්ද කරන්නේ? මට ආයිත් අර ස්ටෙප්ස් ටික ලියන්න වෙනවනේ. ඒ කියන්නේ වටවල වෙනුවට ලාවෝජී දාලා වතුර උණු කරලා සීනි දාලා මික්ස් කරන මේ ස්ටෙප් ටික ආයෙ ලියන්න වෙනවා කෝඩ් එක ඇතුලේ. ඒක කරදරයි. ඒක එකම ස්ටෙප්ස් ටික රිපීට් කරනවා දෙතුන් පාරක්. ඒ වගේම තමයි කෝඩ් එක අනවශ්‍ය විදිහට දිග් ගැහෙනවා. ඒ වගේම සංකීර්ණ වෙනවා. ඉතින් අපිට ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරලා පුළුවන් මේ ස්ටෙප්ස් ටික එකපාරක් විතරක් ලියලා අපිට අදාළ වේරියබල් එක විදිහට තියෙන අර තේ කොළ ටික වෙනස් කරන්න. ඒ කියන්නේ දැන් මට වටවල වෙනුවට එන්නේ ලාවෝජී. මට පුළුවන් ඒ තේ කොළේ වර්ගය විතරක් වෙනස් කරලා අර තියෙන පියවර ටිකම අනුගමනය කරලා තේක හදාගන්න. ඉතින් අන්න ඒ වගේ වැඩක් තමයි මේ ෆන්ක්ෂන් එකකදී ප්‍රධාන වශයෙන් වෙන්නේ. එතකොට ෆන්ක්ෂන් එකක් මගින් කෝඩ් එක සරල කරනවා. කෝඩ් එකේ දිග ෆන්ක්ෂන් එකක් නැතුව ලිව්වොත් දිග වැඩි. ෆන්ක්ෂන් එකක් එක්ක ලිව්වොත් ඒක අපිට ෂෝට් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සංකීර්ණත්වය ෆන්ක්ෂන් එකක් නැතුව ලිව්වොත් වැඩි. ඒක තේරෙනවනේ. ඉතින් අපි කෝඩ් එක ඕනකට වඩා දික් වෙනවා කියන්නේ සංකීර්ණත්වය කොහොමද වැඩි වෙනවා කියන්නේ. එතකොට වෙනස් කරන්න. ඒ කියන්නේ අපිට මොකක් හරි කෝඩ් එකේ තැනක් වෙනස් කරන්න ඕන නම් අපි ෆන්ක්ෂන් එකක් නොදා අපි හැමතැනම කෝඩ් එක හැමතැනම රිපිටිටිව් ලිව්වොත් මොකක් හරි වෙනසක් වෙනකොට අපිට ඒ හැමතැනම වෙනස් කරන්න ඕනේ ආයි. හැබැයි අපිට ෆන්ක්ෂන් එකක් යූස් කරලා තියෙනවා නම් අපිට පුළුවන් මේ ෆන්ක්ෂන් එකේ අදාළ තැන විතරක් වෙනස් කරලා ඒ කෝඩ් එක හදාගන්න. රයිට්? හරි. එතකොට ෆන්ක්ෂන් එකක් හදාගන්නේ කොහොමද? ෆන්ක්ෂන් එකක් හදාගත්තේ ෆන්ක්ෂන් එකක් කියලා අපි JavaScript වල හඳුන්වන්නේ මුලින්ම ෆන්ක්ෂන් කියන කීවර්ඩ් එක පාවිච්චි කරනවා. ඒකට ෆන්ක්ෂන් කියන කීවර්ඩ් එක අපි මුලින් දැම්මට පස්සේ JavaScript දානවා. මෙයා දැන් මේ ෆන්ක්ෂන් එකක් හදන්න තමයි යන්නේ කියලා. ඊට පස්සේ අපි ෆන්ක්ෂන් එකට නේම් එකක් දෙන්න ඕනේ. ඉතින් මේක make t කියලා දෙනවා. අපි සාමාන්‍යයෙන් වේරියබල් එකකට නමක් දුන්න විදිහටම තමයි මේකෙත් ෆන්ක්ෂන් එකට නමක් දෙන්නේ. ඒ rules තමයි follow කරන්න ඕනේ. ඊට පස්සේ අපි මෙතන මේ පැරන්තසිස් ඕපන් කරලා මෙතනට අපේ ආගියුමන්ට් එක දෙන්න ඕනේ. ආගියුමන්ට් එක මොකක්ද කියලා අපි පස්සේ කතා කරමු. ආගියුමන්ට් එක දීලා ඊට පස්සේ මෙතන කර්ලි බ්‍රැකට් ඕපන් කරන්න. මෙන්න මේ කර්ලි බ්‍රැකට් ඇතුලේ තමයි අපිට ඕනේ අර ස්ටෙප් ටික අපි ලියන්නේ. ඒ කියන්නේ අපි දැන් තේ එකක් හදනකොට එක්සැම්පල් එක විදිහට ගත්ත තේකේ අපි අර වතුර උණු කරලා සීනි දාලා ඒ ඔක්කොම කරන්නේ මෙන්න මේ කර්ලි බ්‍රැකට්ස් ඇතුලේ. ඒ ස්ටෙප් ටික ලියන්න. එතකොට අපිට අර මේ මෙතන ආගියුමන්ට් එක තමයි අපි අර තේකොළ වර්ගය දෙන්නේ. එතකොට අපිට දැන් මේක ෆන්ක්ෂන් එක හැමතිස්සෙම ඉන්වෝක් කරන්න ඕන නම් අපිට මෙන්න මේ make t brand කියන එක මේ හැමතිස්සෙම දෙන්න. ඒක අපි කෝඩ් එකට ගිහින් බලමු.
රයිට්. ඔව්. දැන් පැරන්තසිස් රූල් එක ෆංක්ෂන් එකක ආගියුමන්ට් කිසිවක් නොමැතිවත් ෆංක්ෂන් එක නිර්මාණය කිරීමේදී සහ ඉන්වෝක් කිරීමේදී අනිවාර්යෙන්ම වරහන් විවෘත කර ගැසීම කළ යුතුමයි. ඒ කියන්නේ එක්සැම්පල් එකක් විදිහට දැන් මෙතන ආගියුමන්ට් එකක් දීලා තියෙනවා බ්‍රෑන්ඩ් කියලා. දැන් ඔයා මොකක් හරි ආගියුමන්ට් එකක් දෙන්නේ නැති විදිහට ෆංක්ෂන් එක හැදුවා. ඔයාලට මෙතන අනිවාර්යෙන් පැරන්තසිස් ඔන් කරලා මේ ඕපන් කරලා ක්ලෝස් කරන්න ඕනේ. ඒක තමයි රූල් එක. හරි අපි ෆංක්ෂන්යක් හදලා පටන් ගමු. ෆංක්ෂන්යක් හදනකොට මම අර කිව්වා වගේම ෆංක්ෂන් කියන කීවර්ඩ් එක තමයි අපි මුලින් දාන්නේ. ඊට පස්සේ අපි අපේ ෆංක්ෂන් එකට නමක් දෙන්න ඕනේ. මම දෙන්නම් මෙතන add number කියලා. ඊට පස්සේ මම parenthesis open කරගන්නවා. ඊට පස්සේ curly bracket open කරගෙන මෙතනින් මතක තියාගන්න ඕනේ අපි ලියන ෆංක්ෂන් එකේ අපි ලියන හැම කෝඩ් එකක්ම ලියන්න මේ curly bracket ඇතුලේ. හරිද? එතකොට මම මෙතන variable එකක් හදාගන්නවා num1 කියලා. ඒකට මං වැලියු එක දෙන්නම් 5යි. ඊට පස්සේ මම හදාගන්නවා num2 මේක මං වැලියු එක දෙන්නම් 3ක් කියලා. ඊට පස්සේ මම අලුතෙන් variable එකක් හදාගන්නවා sum කියලා. මේ දෙකේ වැලියු එක එකතු කරන්න. හරි? num1 num2. හරි. ඊට පස්සේ මම මේක console එකට පාස් කරනවා. console.log sum. හරි. දැන් අපි මේක save කරලා බලමු කොහොමද වැඩේ වෙන්නේ කියලා. save කරා. හරි. අපි යන් කන්සෝල් එකට කන්සෝල් එකට මම පොඩ්ඩක් රිෆ්‍රෙෂ් කරගත්තා. හරි. දැන් ඔයගලන්ට පේනවා දැන් අපි මෙතන කන්සෝල් එකට පාස් කරා. හැබැයි කන්සෝල් එකට ඇවිල්ලා නැහැ. ඇයි ඒ? ඇවිල්ලා නැත්තේ අපි ෆන්ක්ෂන් එකක් හැදුවට ඒ ෆන්ක්ෂන් එක ඇතුලේ තියෙන දේවල් ඉන්වෝක් වෙන්නේ නැහැ අපි ෆන්ක්ෂන් එක කෝල් කරන්නේ නැත්නම්. ඒ කියන්නේ අපිට මෙතන අපේ ෆන්ක්ෂන් එක ඉන්වෝක් කරන්න ඕනේ. එහෙම නැත්නම් කෝල් කරන්න ඕනේ. ෆංක්ෂන් එක කෝල් කරන්න අපි කරන්නේ ඇඩ් නම්බර් කියලා අපේ ෆංක්ෂන් එකේ නේම් එක දාලා පැරන්තසිස් දාලා අපේ සෙමිකෝලන් එක දානවා. රයිට්? ඊට පස්සේ දැන් අපි බලමු. ඔන්න 8යි කියලා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි මේකෙදි කියන්නේ අපි මේ හදව ඇඩ් නම්බර් කියන ෆංක්ෂන් එක මෙතනදී කෝල් කරලා තියෙනවා. ඒ කියන්නේ මේක ඇඩ් නම්බර් කියන ෆංක්ෂන් එක වැඩ කරන්න කියලා තමයි මෙතනදී අපි කියන්නේ. හරි? ඊට පස්සේ අපි බලමු ආගියුමන්ට් දාලා කොහොමද අපේ ෆංක්ෂන් එක හදන්නේ කියලා. ආගියුමන්ට් එක කියන්නේ හිතන්න අපි ෆංක්ෂන් එකක් ඇතුළට යවන වේරියබල්ස් කියලා. මොකද ආගියුමන්ට්ස් වැඩ කරන්නේ ඇත්තටම වේරියබල්ස් විදිහට තමයි. දැන් මම මෙතන දෙන්නම් num1 කියලා ආගියුමන්ට් එකක් දෙනවා. මම තව ආගියුමන්ට් එකක් දෙනවා num2 කියලා. හරි. ඊට පස්සේ මම මෙතන වේරියබල් එකක් හදාගන්නවා sum කියලා. ඒකෙදි මම කරන්නේ අර කලින් කරපු වැඩේම තමයි. මේ වැලියුස් දෙක එකතු කරගන්න. හරිද? ඊට පස්සේ මම මේක කන්සෝල් එකට පාස් කරනවා sum. right? මම මෙතනදී මේ sum නම් කියන මං අපේ ෆන්ක්ෂන් එකට මං කෝල් කරනවා. මෙතනදී මම දෙනවා අපේ values. හරි? දැන් බලමු මොකද වෙන්නේ කියලා. හරි ඔයගලන්ට පේනවා 8යි කියලා ඇවිල්ලා තියෙනවා. මෙතනදී වෙලා තියෙන්නේ දැන් මෙතන මම ආගියුමන්ට් දෙකක් පාස් කරානේ. මේ ආගියුමන්ට් දෙකේ values දෙක තමයි මම මෙතන අපේ ෆන්ක්ෂන් එක කෝල් කරද්දි මේ parentheses ඇතුලේ දුන්නේ. තේරෙනවද? දැන් උඩ ෆන්ක්ෂන් එක අපි ගියොත් උඩ ෆන්ක්ෂන් එකේදී අපිට ඒ වැඩේ වෙනවා. හැබැයි එතනදී අපිට මේ 5 3 කියන values වෙනස් කරන්න බෑ නේ. ඒවා ෆන්ක්ෂන් එක ඇතුලේ තියෙන දේවල්නේ. ඒතකොට අපි ෆන්ක්ෂන් එක කෝල් කරාම වෙන්නේ මෙයා මේ 5 3 තමයි හැමතිස්සෙම එකතු කරලා සම් එකට දාගන්නේ. ඊට පස්සේ ආයෙක කන්සෝල් එකේ පෙන්නනවා. ඉතින් ඒක වැඩක් නෑනේ. හැබැයි අපි ආගියුමන්ට් පාස් කරලා තියෙනවා නම් අපිට පුළුවන් මේ එකතුවට අපිට කැමති අගයන් දාලා ඒ වල එකතුව ගන්න. දැන් මම මෙතන 5 3 දැම්මා. මට පුළුවන් මෙතන තව වෙනස් අගයන් ටිකක් දාන්න. මෙතනට මම දෙන්නම් 10 15. right? ආයේ මම තව අගයන් දෙන්නම්. 210. right? ඔන්න පේන. දැන් මෙතන 8 අපි මුලින් දාපු එක. ඊට පස්සේ 10 15 එකතු වුණාම 25යි. 210 එකතු වුණාම 210යි. දැන් තේරෙනවනේ ෆන්ක්ෂන් එකක් ඇයි අපි පාවිච්චි කරන්නේ කියලා. දැන් මම ෆන්ක්ෂන් එකක් නැතුව මේ කෝඩ් එක නිකන් ලිව්වනම් එතකොට මට මේ 5 3 එකතු කරන්න ඕනේ වුණාම මට මේ කෝඩ් ටික ආයෙ ලියන්න වෙනවා. ඊට පස්සේ 10 15 එකතු කරන්න ඕනේ වුණා නම් මට මෙතන වේරියබල් තව දෙකක් හදලා
වෙනම සම් එකට වෙන වේරියබල් එකක් හදලා ආයෙ ඒක කන්සෝල් එකට පාස් කරන්න යනවා. එතකොට කෝඩ් එක අනවශ්‍ය විදිහට දිග්ගැස්සෙනවා. ඉතින් හැබැයි මෙතන ෆන්ක්ෂන් එකක් පාවිච්චි කරලා තියෙන හින්දා අපිට පුළුවන් මේ ෆන්ක්ෂන් එක මල්ටිපල් ටයිම් කෝල් කරන්න. හැබැයි අපිට පුළුවන් වෙනස් අගෙන් දාලා ඒක කෝල් කරන්න. තෙන්න අපිට ඕන මේක දැන් 100 පාරක් වුණත් කෝල් කරන්න පුළුවන්. එක එක අගෙන් දාලා. කිසි ප්‍රශ්නයක් නැහැ. ආයෙ අපිට කෝඩ් එක ලියන්න ඕනේ නැහැ. තෙන්න හරි. තව දෙයක් තියෙනවා. දැන් මෙතනදී ෆන්ක්ෂන් එකේදී අපි මෙතන මේ num1 num2 කියන එක පැරන්තසිස් ඇතුලේ තියෙන ඒවා ආගියුමන්ට් උනාට අපි ෆන්ක්ෂන් එක ඉන්වෝක් කරද්දී මේවා අපි හඳුන්වන්නේ පැරාමීටර්ස් කියලා. තේරෙනවද? එතකොට මෙතන අපි ෆන්ක්ෂන් එක කෝල් කරනකොට මේ තියෙන අගයන් අපි හඳුන්වන්නේ මේවා මේ ෆන්ක්ෂන් එකේ පැරාමීටර්ස් කියලා. මේ 5 3 කියන්නේ පැරාමීටර්ස්. 10 15 කියන්නේ පැරාමීටර්ස්. හැබැයි මෙතනදී මේවා හඳුන්වන්නේ ආගියුමන්ට් කියලා ෆන්ක්ෂන් එකේදී. හරි. හරි. දැන් අපි මේ හැම ෆන්ක්ෂන් එකකදීම කරේ මේ අපි හදාගන්න වැලියු එක සම් එක අපි කන්සෝල් එකට පාස් කරේ. කන්සෝල් එකට පාස් කරා කියලා අපිට ලොකු දෙයක් කරන්න බෑනේ. කන්සෝල් එකට පාස් කරලා අපිට පුළුවන් ටෙස්ටිං වලට අපේ ෆන්ක්ෂන් එක හරියට වැඩද කියලා බලන්න. නේ? අපිට පුළුවන් මේ ෆන්ක්ෂන් එක හරියට වැඩද කියලා කන්සෝල් එකට මේ සම් එකේ වැලියු එක පාස් කරලා බලන්න. හැබැයි අපි මේක ලොකු ප්‍රොජෙක්ට් එකකට කරනවා නම් ඒක ඇත්තටම වැඩක් නෑ. කන්සෝල් එකට පාස් කරා කියලා මුකුත් වෙන්නේ නෑ. එක්සාම්පල් එකක් විදිහට මට ඕනේ මේ සම් එක මේ සම් එක අපේ ඇවරේජ්ජක් හදන්න අපිට යස් කරන්න. අපේ අපි කන්සෝල් එකට පාස් කරපු හින්දා අපිට දැන් මුකුත් කරගන්න බෑ. ඉතින් කොහොමද අපි ඒක කරන්නේ? අපිට ඒක කරන්න පුළුවන් return කියන කීවර්ඩ් එක පාවිච්චි කරලා. මම මෙතන අලුතෙන් ෆන්ක්ෂන් එකක් හදාගන්නම්. ෆන්ක්ෂන් මම දැන් දෙන්න return sum කියලා. හරි. return sum මම මෙතන දෙනවා num1 num2 කියලා ආගියුමන්ට් දෙකක් දුන්නා. ඊට පස්සේ මම මෙතන ආයි අපේ sum කියන වේරියබල් එක හදාගන්නවා. මේකට මම එකතු කරනවා num1 num2 right. දැන් මම මෙතනදි කන්සෝල් එකට පාස් කරන්නේ නැතුව මේ වැලියු එක මම මේක රිටර්න් කරනවා. මම sum එක රිටර්න් කරනවා. හරිද? රිටර්න් කළා මම මේක අපේ ෆන්ක්ෂන් එක මම මෙතන කෝල් කරනවා. එතනට මම දෙන්නම් 5යි කියලා පැරාමීටර්ස් දෙකක් දෙනවා. හරි. දැන් මොකද මේ වෙලා තියෙන්නේ? මෙතනදී දැන් return sum num1 num2 කියලා ආගියුමන්ට් දෙකක් දීලා අපි මෙතන values දෙක පාස් කරලා තියෙනවානේ. එතකොට මෙයා කරන්නේ මේ ෆන්ක්ෂන් එක කෝල් කරන ගමන්ම මේ sum එක මෙයා හදාගන්න. sum එක හදාගෙන මෙයා sum එකේ value එක ආයෙ return කරනවා මේ ෆන්ක්ෂන් එකට. තේරෙනවද? එතකොට දැන් මේ return sum 5යි කියන එකේ value එක 10 වෙලා මේ return sum එකේ value එක හැදිලා තියෙනවා. තේරෙනවද? ඒ කියන්නේ දැන් මෙතන අපි 5 පාස් කරානේ. එතකොට මෙයා මේ 5 අරගෙන මෙතන sum එක හදාගන්නවා. ඊට පස්සේ මෙයා sum එක return කරනවා එයාගේ මේ ෆන්ක්ෂන් එකටම. එතකොට මේකේ value එක මේ return sum කියන එකේ value එක වෙනවා 10යි කියලා. අපිට මේක බලා ගන්න පුළුවන්. මම මේක කන්සෝල් එකට පාස් කරනවා. හරි. දැන් අපි බලමු. කන්සෝල් එකට මම පාස් කරා ඔන්න 10යි කියලා ඇවිල්ලා තියෙනවා. හරිද? දැන් අපිට මේක එක එක දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපිට දැන් මේ value එක තියෙනවා. මේ ෆන්ක්ෂන් එකෙන් හදන මේ sum එක අපිට ඕන තැනක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම average එක හදාගන්න. average right. ඔන්න variable එකක් හදාගත්තා. මම මෙතන අපේ return sum function එක call කරනවා. මම මෙතනට දෙන්නම් 20යි 10යි right. මට දැන් ඕනේ 20යි 10යි. 20යි 10යි මේ ෆන්ක්ෂන් එකට අපි පාස් කරා. එතකොට මේකේ value එක වෙන්නේ කීයද? 30යි. දැන් මට ඕනේ ඒක average එක ගන්න. මේක මම දෙකෙන් බෙදනවා. හරි. එතකොට ඔන්න දැන් average එක ඇවිල්ලා තියෙන්නේ. මට පුළුවන් මේක console එකට පාස් කරලා ඒකේ value එක බලා ගන්න. හරි 15යි. දැන් ඔයගලන්ට තේරෙනවා දැන් අපි අර ෆන්ක්ෂන් එකෙන් හදාගන්න value එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඒක අපිට return එක පාවිච්චි කරලා එක එක තැන්වලදී කෝඩ් එකේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. මම තව එකක් හදාගන්නම්. මට දැන් new value එකක් ඕනි කියන්නම්. new val මෙතන දාන්නම් අපේ ෆන්ක්ෂන් එක ආයි මම කෝල් කරනවා. මෙතන මම දාන්න 20යි 20යි මම මේක multiply 4ෙන් ගුණ කරනවා. හරි. ඊට පස්සේ මම මේක console එකේ ආයි පාස් කරගන්නවා console එකට.
160යි කියලා තේර දැවලට තේරෙන ෆංක්ෂණයක් පාවිච්චි කරන්න අපි ඇයි ඒවගේම රිටර්න් එක පාවිච්චි කරන්න ඇයි කියලා ෆංක්ෂණයක් පාවිච්චි කරන්න අප කෝඩ් එක සංකීර්ණ බවඩු කරගන්න ඒවගේ රිපිටව් ගතියක් තියෙනවන එකන කෝඩ් එක නැවතනවත ලියනවන අපිට ඒ කවම කරගන්න පුළුවන් ෆංක්ෂණයක් පාවිච්චි කළ රිටර්නය පාවිච්චි කල අපට පුළුවන් ඒ හදාගන්න ෆංක්ෂන් එක වැලුව එක අපට එක විදිහට යස් කරන්න පුළුවන් ඒකින් කෝඩ් එක එක තැන්වලද අපට එක පාවිච්චි කරන්න පුළුවන් ප්‍රයෝජනවත් විදිහ හරි ඉති ත ෆංක්ෂන් විඩිය එක කතා කරන්න තියන්නේ අපි ඊලා විඩියගේ හම්බ